ආයුෂ බොහෝ වේවා. අද මම ඔයාලට කියලා දෙන්නම් හිසේ කැක්කුමක් කොහොමද සනීප කරගන්නේ කියලා. කඩෙන් ගන්නව නම් ඔබ සෙම තියෙනවා නම් නිර්ගුණ්ඩ ආදිය ගන්න. එහෙම නැත්නම් නිල් ආදිය උනත් කමක් නැහැ. අපි ගාව තියෙනවා කොළ තෙල. ඉතින් එළියෙන් ගන්න පුළුවන් සෙම තියෙන අය පරිස්සමෙන් තෙල් දාන්න ඕනේ. උදෑසන කාලයේ ගොඩක් හොඳයි. ඉතින් පුළුන් කෑල්ලකට පොඟවලා තෙල් ටික පොඩක් රත් කරන්න. රත් කරලා මේ කන ගාවින් මෙන්න මෙතන තියෙන මේ තියෙන්නේ මෙතනට ඒ වගේම මෙතනට ඒ වගේම තමයි මෙන්න මෙතනට මෙන්න මේ තියෙන මෙතනට ඒ වගේම මෙන්න මේ බෙල්ල දෙපස මේ මහා චිත්‍රයට මේ තැන්වලට වගේම හුස්ම ගන්න තැන මේ ඒ අකුර වගේ තියෙන මෙතනට තෙල් තියන්න. ඒ වගේම මෙන්න මේ තියෙන්නේ හනුව සම්බන්ධ වෙන තැන මෙතනට මේ වගේ තැන්වල තමයි සෙම පිරෙන්නේ. ඒ වගේම මෙන්න මෙතනත් සෙම තැම්පත් වෙනවා. ඉතින් මේ වගේ කරලා ඔබට පුළුවන් මෙන්න මේ විදියට පොල්ලත්තක ආකාරයට Tamanට උනත් කරගන්න. ඉතින් මේ විදියට කරගන්න පුළුවන්. පැය භාගයක් විතර වගේ තෙල් එක තියෙන්න අරින්න. ඊට පස්සේ මෙන්න මේ තරම් පුළුවන් හුස්ම ගන්න බ්ලොක්ස් ටික. ඒ කියන්නේ හිර වෙලා නම් අරගන්න. S2 පියලා මේ විදියට දෙපැත්තට මේ විදියට කරාම මේ හරිය තියෙන සෙමත් නැති වෙලා යනවා. ඊළඟට හරියටම කියලා දෙන්නම් ඒක කොහොමද කරන්න කියලා. මතකයිනේ? එහෙනම් ආයුෂ බොහෝ වේවා.